සිනමාවට කොහොමද මුලින්ම එන්නේ? ඉතින් මේ විමල විමාස තමයි ඉතින් මම කාලින්ම ගෙනාවේ සිරකරුව චිත්‍රපටයේට. ඒකට පස්සේ ඒකේ මම ප්‍රධාන චරිත කළා. මේ ඊට පස්සේ කළා මේ නව ජීවන චිත්‍රාගාරයේම මාළිගල් කරුණිය කළා. වැඩි බිම නාට්‍ය කළා මේ චිත්‍රපටය කළා. ඊට පස්සේ තමයි ඉතින් මෙහානිට ඒවට යන්න ගත්තේ. ඊට පස්සේ සිලෝනි ස්ටුඩියෝ එකේ මම මේ සීදේශියානු චිත්‍රපටිය ඒකට රඟපාන්න ගියා. ඒක නැටුම් කලේ හුඟක්ම. ඊට පස්සේ ජයනුගේ හැටි චිත්‍රපටිය ඒකට ගියා. ඒකේ මේ ෆ්ලොරිඩා ජයලලිතා කට්ටිය රඟපෑවේ. ඒකෙත් නැටුම් තමයි මම කළේ. ඉතින් ওই වගේ ඉතින් දිගටම නාට්‍ය මේ චිත්‍රපටි වලට තමයි ගියේ. ඒත් එක්කම දැන් සුවිනීතා කල්යාණි විනිතා කල්යාණි වුණා කියලා කතාවක් තියෙනවා. මේ කොහොමද මේක වෙන්නේ? ඒ විමල විමාසේ මම මේ ඒ චිත්‍රපටියට රඟපාන්න ගත්තාම මේ දානවනේ. එතකොට මට රූපා කල්යාණි කියලා දාන්න. මම ගෝලේට මට මගේ නමම දාන්න කියලා. ඒ පාර කිව්වා එහෙනම් සුයන කපල වින්තා කල්යාණි කියලා දාන්න කියලා. තාත්තෙක් එහෙනම් මගේ ඒ නම දාන්න කියලා. ඒ පාර තමයි මට ඒ නම. ඒකෙන් තමයි දිගටම ඉතින් ඒ නම තමයි නාට්‍ය වලටයි හැම එකකටම බලතා වුනේ.